හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද ජනවාරි 12 වෙනිදා. ඉතින් මේ තියෙන්නේ මගේ පරණ ට්‍රයිපෝඩ් එක. ඒක කැඩුනා. ඉතින් ඒ වෙනුවට මම මේ පාර අවුරුද්දේ මුලින්ම මට කියලා අරගත්තු gift එක තමයි මේ තියෙන්නේ. ඉතින් content create කරන ඕනම කෙනෙකුට නැතම බැරි දෙයක් තමයි මේක. මම දන්නවා දැන් මේක දැක්කම ගොඩාක් අය අහයි මගෙන් කොහෙන්ද මේක අරගත්තේ කියලා. ඉතින් ඔයාලට ඔන්ලයින් පේජ් වලින් ඒ වගේම FB එකෙන් ටරස් එකෙන් ඒ වගේ ගොඩාක් තැන් වලින් මේව අරගන්න පුළුවන්. ඉතින් කලින් පාවිච්චි කරපු එකේ ring light එක චුට්ටක් පොඩි, මේක පොඩ්ඩක් විතර ඒකට වඩා ලොකුයි. දැන් අපි ඒක fix කරගෙන ඉමු. දැන් මම හදන්නේ මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න. ඉතින් උදේ වරුවේ නම් මට ලොකුවට වැඩක් කරගන්න බැරි වුණා. ඒ වුණාට මම අද බලන්න තිබුණ රෙකෝඩින් වගේක් තමයි ක්ලාස් එකේ බැලුවේ. ඒක ඉවර කරලා තමයි දැන් මම මේ හදන්නේ පාඩම චුට්ටක් ආයෙම බලාගන්න. ඉතින් අයිස්ක්‍රීම් කනවට වඩා මම ගොඩක්ම කැමති අයිස්ක්‍රීම් එකේ වෙන්න මේ කෝන් එක කන්න. මගේ ෂෝට් වීඩියෝස් බලන ගොඩාක් අය මගෙන් අහලා තිබුණා මම පාවිච්චි කරන පෑන් මොනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇට්ලස් එකේ ජෙල් පෑනුයි මේ නෝමල් නිල් පෑන් සහ කළු පෑන්. ඊට අමතරව මම මගේ නෝට් ලස්සනට පිළිවෙලට හදාගන්න පාට පෑන් පාවිච්චි කරනවා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි අපේ වැඩ ටික පටන් ගමු. There's not much to do when all I can is thinking about you. Not doing well, don't know where you are, 'cause you're not here. It's been way too long. If I could lay down beside you, I would, when nothing really matters, that's all I wanna do. I hope that you are safe and that I will see you soon. If I could lay down beside you, I would, I would, I would, I would. We talk on the phone every night. Love to hear your voice. Not sleeping. Baby, you should know it. You've been gone for way too long now. If I could lay down beside you, I would, when nothing really matters, that's all I wanna do. I hope that you are safe and that I will see you soon. If I could lay down ඉතින් පාඩම් වැඩ ටිකත් ඉවර කරලා මම චුට්ටක් අක්කගේ සැලොන් එක පැත්තට ආවා. මේ දවස්වල එයා යාගේ සැලොන් එක ලස්සනට හදාගන්න ගමන් ඉන්නේ. ඉතින් එයාට පොඩි උදව්වක් දෙන්න තමයි ආවේ. එයාටත් චුටි උදව්වක් දීලා ඇවිල්ලා දැන් මම හදන්නේ මගේ රෑ කෑම එක අරගන්න. දැන් මං හදන්නේ ෂීට් මාක්ස් එකක් ඇප්ලයි කරගන්න. ඉතින් මම හිතනවා ෂීට් මාක්ස් දාන්න හොඳම ටයිම් එක තමයි රෑට කියලා. මොකද අපි ඉරව්වට යන්නේ නැති හින්දා ඒක අපේ මූණට හොඳට ඇබ්සෝබ් වෙනවා.
මේ තියෙන ෂීට් මාක්ස් මම අරගත්තේ TM Beauty Mart කියන TikTok page එකෙන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලට මැසේජ් එකක් දාලා ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ කවරය තුළ ඉතුරු වෙලා තියෙන ටිකත් මම අරගෙන අත් දෙකේ ගාගත්තා. දැන් වෙලාව රෑ 11යි. මට හිතුණා නිදාගන්න කලින් ආපහු පාරක් චුට්ටක් පාඩම් කරොත් හොඳයි කියලා. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. Turn this room, turn it to an ocean. Let me float around. Eyes closed, like we're dreaming even when we're not. You and me got a whole other meaning, I don't know how. You and me just know how it feels when we're falling in love. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. We can do nothing at all. So what, if you're stupid then you know it's nothing wrong. You and me got a whole other meaning, I don't know how. You and me just know how it feels when we're falling in love. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna ඉතින් අද දවසට මගේ වැඩ ටික ඉවරයි. ඉතින් ආයෙමත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.